අපි දැම්ම අපි එන්න කොළඹ ඉඳන් එන්න අනුරාධපුර. නිකන් එන්න. සල්ලි එපා. සත පහක් එපා සල්ලි. අපි නිකන් එන්නම් කරුණා කළා අපිට කියන්න අපිට උපදෙස් දෙන්න මොකද මෙතන වෙන්නේ. ඒ කියන්නේ ඒක අපි ඒක කිව්වහම ඒකට විශාල සමාජ ප්‍රතිචාරයක් ආවනේ. නීතිඥ මහතුරු ප්‍රසාදය දක්වලා කියන්නේ එහෙම කරන එක හොඳයි කියලා. ඒක හොඳ වැඩක් කියලා. ඒතකොට මේ සමාජ ප්‍රතිචාරයේ ඒ අනුව විශාල නීතිඥ ගාල්ලෙන් කොළඹ ලංකාපුර විශාල නීතිඥ මහතුරු ප්‍රමාණයක් අද ළමයා අධිපත්‍ය ළමයා වෙන්නේ. එනින් එළියට ආව. ඒතර අනිත් පැත්තේ වෙනුත් ලොකු මහතුරු අල්ල තිබ්බා. දෙපාර්ශ්වය අතර විවිධාකාර වාද විවාද සෑහෙන බෑ ගන්න ඒ සියල්ල ගැන මම උදාහරණ විස්තර ගන්න යන්නේ නැහැ. අවශ්‍ය නම් විස්තර ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ විශාල වාද විවාද ප්‍රමාණයක් කියා. ඒතකොට මේ වාද විවාද ප්‍රමාණය අවසාන ප්‍රතිඵලයේ විදියට සුදත්ත මහත්මයා මේ වාද විවාදයේ හෝ වෙන හේතු අවසාන ප්‍රතිඵලයේ විදියට මේ අපිට මුනේ මේ සමහර අය ගොඩක් අය කියලා තිබ්බා අපිට පේන්නම අයිතිවාසිකමක් නැහැ කියලා ළමයාගේ අධිකරණය පොත අය ළමයාගේ තාත්තා ලිඛිතවම දුන්නා ඒ පාරමේ. එහෙම කියලා. තාත්තා ලිඛිතවම දීලා ඒත් විරෝධයි සම් ඩයිටිව් විරෝධය දක්වා කයිතාම කනගාටු මාත්‍යා. අපි අධිකරණේ කරුණු දක්වන්න දෙපා ඔය සමහර නීතිඥ නෝන්ලා මේ විතර වැඩ කරන නීතිඥ නෝන්ලා තාම බාධා සහිත විදිහට ඩිස්ටර්බ් කරා. හරි අත කියන්නේ මේ. හරි ඩිස්ටර්බ් කරා. එතකොට ඒගොල්ලෝ පුළුවන් දෙයක් කරන්න කියන්නේ මම යලිත් විජේශ්වරේට හරි පුළුවන් දෙයක් කරන්න කියන්නේ මම මට කරන්න බල උපරිමේ ඔබතුමන්ලා වෙනුවෙන් මම කරා. හොඳේ. හරි දැරිය වෙනුවෙන් දැරිය විතර නෙමෙයි. මෙරටේ ළමා පරපුර වෙනුවෙන් තමුන්නාන්සලා වෙනුවෙන් මට කරන්න පුළුවන් දෙයක් මම කරා. හරි මේට වැඩි කරන්න දෙයක්. දැන් අපිට කරන්න අපි වෙනවනේ. මේ නඩුව ඉවර වෙනකන් එනවා. මේක මේ නිකන් ඇවිල්ලා සිල්ලර කතා කියලා අතාරින්නේ නැහැ. ළමා අයිතිවාසිකම් වෙනුවෙන් සහ මිනිස්සුන්ගේ සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් යුක්තිය වෙනුවෙන් යුක්ති ධර්ම වෙනුවෙන් ඉන්නානක සටන් කරනවා. සල්ලි ඕන ඉවත් වෙන්න. හැබැයි සල්ලි වලට ආපේ විකුණන්නේ නැහැ. හරි. හරි.